පිදැන් සොලිඩ්ඩක්ස් වලින් ලොෆ්ට එකක් තමයි ඇඳගන්න හදන්නේ. මේකට අපිට ස්කෙච් 3-4ක් ඇඳගන්න ඕන ප්ලේන්ස් 3-4ක. ති මම මෙහෙම ප්ලේන්ස් ටිකක් දාගන්නවා. ප්ලේන්ස් 4ක් දාගමු. 5 inch early. හරි දැන් ප්ලේන්ස් 4ක් ඇවිල්ල තියෙන්නේ. මට ප්ලේන්ස් 5ක් ඕනේ. ඉතින් මං අර රෙෆරන්ස් ප්ලේන් එකත් එක්ක ප්ලේන්ස් 5ක් තියෙනවා. ඉතින් මම ලොෆ්ට් ගන්න අඳිනවයි කිව්වේ. ඉතින් මම මේවයි ස්කෙච් එකක් ඇඳ ගන්න ඕන. මම නිකන් අයිඩියා එකක් නෑ ලොෆ්ට් එකක් ඇඳ ගන්න හදන්නේ. මං හිතනවා නිකන් වාස් එකක් වගේ එකක් ඇඳ ගන්න හදන්නේ. ස්කෙච් ටික ඇඳ ගමු. දැන් ඉතින් මේවට මම මෙෂර්මන්ට්ස් මුකුත් දාන්නේ නෑ. නිකන් ඇඳ ගන්න හදන්නේ. මෙහෙම ටට්ටක් ගාලා මම ස්කෙච් ටිකක් ඇඳ ගන්නවා. හරි දැන් අපේ ස්කෙච් ටික මෙහෙම ඇඳගෙන ඉවරයි. ඉතින් අපි ලොෆ්ට් කරලා බලමු කොහොමද මේක එන්නේ කියලා. ලොෆ්ට් වලට ගියා. ඊට පස්සේ මෙන්න මේ ස්කෙච් ටික මෙහෙම අපි සිලෙක්ට් කරගෙන බලමු කොහොමද මේක ඇඳෙන්නේ කියලා. ඉතින් මේක ඔටෝමැටිකලි මෙන්න මෙහෙම ලොෆ්ට් එක ඇඳෙනවා. SolidWorks වලින්ම තමයි මේ අපිට මේ හැඩය දෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ කොළ පාට ඩොට්ස් එහෙම එහාට මෙහාට කරගෙන පොඩ්ඩක් හැඩේ වෙනස් කරගන්න. මෙන්න මෙහෙම එක පැත්තට දාගෙන පුළුවන් අපිට මේකේ හැඩේ වෙනස් කරගන්න. ඉතින් මම මෙහෙම අඳින්න යන්නේ නැහැ. මම මේකට තව වැඩක් කියන්නේ අපිට ඕන කරන හැඩයක් ඇඳ ගන්න හදන්නේ. ඉතින් මම මේකට ගයිඩ් කර්ව් එකක් ඇඳ ගන්න හදන්නේ මේ ලොෆ්ට් එකට. ඉතින් මම මෙහෙම টপ ප්ලේන් එකට ගිහිල්ලා නෑ ගයිඩ් කර්ව් එකක් ඇඳ ගන්න හදන්නේ. ඇඳ ගත්තා. හැබැයි ඔයාලට පේනවා මේවා ටච් වෙලා නෑ මේ මං කලින් ඇඳපු සර්කල්ස් වලට. ඉතින් මං ඒවට ටික ටච් කරගන්න ඕන. අපිට පුළුවන් එහෙම ක්ලික් කරලා PS කරගන්න. හරි මෙන්න මෙහෙම PS කරගත්තා. ඒක දැන් ඔක්කොම සර්කල් ටික ටච් වෙලා තියෙනවා. අපි තව කර්ව් එකක් ඇඳගමු. টොප් එකේ මැදගමු අපි. ඒක මං ඔයාලට පුළුවන් මේක ඉතින් හරියට සිමෙට්‍රිකල් ඒ කියන්නේ එක සමාන විදියට මේ පැත්තේ තෝරන ඇඳ ගන්න. මං එහෙම අඳින්නේ නැහැ. වෙනස් විදියට අපි ඇඳලා බලමු පොඩ්ඩක්. අපි ස්ට්‍රේට් ලයින්ස් ටිකක් තමයි ඇඳගත්තේ. ඒවත් අපි බලමු PS කරගන්න ඕන.
මේ මං ඒටිකත් පියස් කරගත්ත හරි තවත් හොඳර අපේ හැඩේ ගන්න ඕන නිසා අපි තව ප්ලේන් එක තව ගයිඩ් කරව එකක් ඇඳ ගමු ලාවට මේකත් අර විදියටම පියස් කරගම් ගොඩ්ටක් වුණා නිසා කරන්න මේ කෝමදේ විඩ්ඩන්න හැබයිති අපේ ඔක්කොම ගයිඩ් කවස් ටිකත්තන්දන් ඉවරයි මේ ප්ලේන් ටික මම හයිට් කරගන්න තොට අපිට හොඳට බලාගන්න පුළුවන් නිසා හරි දැ අපි ලොෆ්ට් යා එහෙමයි මුලින්ම නෝමල් පේස් කෙස් ටික සිලෙක් කරගත්තා පාට පේනවර කලින් වගේම ටොටෝමැටිකල ඒගොල හැඩයක් දුන්නා අපි ගයිඩ් කව් සිලෙක් කරෝ අපිට එකින් එක සිලෙක්් කරන්න තියන්නේ අල්පේන කොහොම දේක දැන් අපිට හැදිල තියෙන්ඩි කියල වෙන මේ විදිර තමයි ගයිඩ් කව් දුන්නයින් පස්ස මේක ලොෆ්ටලා එන්නේ අප ඕකේ දීල බලමු ඕකේ දුන්නාම ආල්ට පුළුවන් එන්න මේ වගේ ලොෆ්ට එකක් ඇඳ ගන්න ආල්ට මේ කර නෝමලි එන්න පුළුවන් මේ අපි ගයිඩ් කව් ටික ඩිලීට් කරයින් පස්සේ අයමත් මෙන්න මේ ඉර කෙලින් ඇවිල්ල හරියට මේක සිමෙට්‍රිකල් ඇඳගන්න පුළුවන් හරියටම ඉතින් මෙ මෙහෙම තමයි ලොෆ්ට එකක් හරියට ඇඳගන්නේ ඉතිං මේක බැලුවලට වට ගොඩක් ස්තුතියි අපි සබස්ක්‍රයිබ් කරන්න එනත්තං ෆලෝ කරන්න එන හැමෝටම සුබ දවසක්